සුබ දවසක් වේවා සියලුම දෙනාට. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Skillshop web application එකේ කාර්ට් එකෙන් ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරාට පස්සේ පර්චේස් කරන ප්‍රොඩක්ට් එකට අදාළව ඉන්වොයිස් එකේ process එක කොහොමද හැදෙන්නේ කියලා. කියන්නේ පර්චේස් කරාට පස්සේ අපිට ඉන්වොයිස් එකක් එනවා. ඒ ඉන්වොයිස් එකේ කොහොමද අපේ ඩීටේල්ස් ටික ඕඩර් එකට අදාළ ඩීටේල්ස් ටික කොහොමද ඉන්වොයිස් එකේ print වෙලා තියෙන්නේ, ඒ ටික කොහොමද වෙන්නේ කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට මේ තියෙන්නේ මම දැන් බයි කරපු ප්‍රොඩක්ට් එකට අදාළව මට ලැබිච්ච ඉන්වොයිස් එක. මේ ඉන්වොයිස් එක ගත්තොත් මෙතන ඉන්වොයිස් එකේ ඉන්වොයිස් ID එක මට දැන් තියෙනවා. එතකොට මම දැන් අද පර්චේස් කරපු ඩේට් එක, එතකොට මම දැන් රෙජිස්ටර් වෙලා ඉන්න නේම් එකත් එක්ක ඒ ඊමේල් එක, ඊට පස්සේ දීලා තියෙන ෆෝන් නම්බර් එක, එතකොට ඇඩ්‍රස් එක, ඊපස්සේ මම දැන් මේක පේ කරලා ඉවර වෙලා මම දැන් පේ කරපු සම්පූර්ණ ටෝටල් amount එක. එතකොට මේ තියෙන මම දැන් පේ කරලා ගත්ත music production කියන කෝස් එක සහ එතකොට ඒකේ level එක, එතකොට ඒකේ price එක කියන ඒවා තමයි මෙතන course details යටතේ level එක price එක යටතේ තියෙන්නේ. එතකොට මෙතන sub total එක ගත්තොත් මේ course එකට අදාළ price එක, එතකොට මේ document වල free එක, එතකොට total paid එකේ මම රුපියල් 20500ක් ගෙවලා තියෙන විදිහට මේ විදිහට invoice එකේ තියෙනවා බලා ගන්න, print වෙනවා තියෙනවා බලා ගන්න පුළුවන්. මට දැන් මේ invoice එක print invoice කියන මේ බටන් එක ක්ලික් කරලා print කරගන්නත් පුළුවන් විදිහට තමයි මේක හදාගෙන තියෙන්නේ. එතකොට මම දැන් මේකේ පෙන්නන්නම් කොහොමද මම මේක back end එකෙන් හදාගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ invoice.php කියන ෆයිල් එක. මුලින්ම ගත්තොත් ඒකේ session එකක් start කරලා DB connection එක add කරගෙන, එතකොට මේ user log වෙලාද නැද්ද කියලා බලලා, එතකොට user ID එක තියෙනවද බලලා තියෙනවා. ඒ වගේම තමයි මම දැන් order එකක් order එකට අදාළ order එකේ ID එක තියෙනවද, ඒක තියෙනවා මේ විදිහට order ID කියලා variable එකට අරගෙන ඒ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන invoice එක fetch කරලා අරගෙන තියෙනවා. ඊපස්සේ මෙතන buyer-ගේ information ටික, ඒ කියන්නේ මේ product එක buy කරන කෙනාට අදාළ data ටික database එකෙන් select query එකක් දාලා අරගෙන තියෙනවා. ඊපස්සේ ඒක මේ විදිහට fetch sock එකට දාලා එකෙන් එක අරගන්න විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන invoice item වලට අදාළ query එකක් හදලා ඒකට අදාළ data ටික database එකෙන් අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ design එකේ ගත්තොත් මේ විදිහට මෙතන invoice එක print කරන්න පුළුවන් විදිහට බටන් එක හදාගෙන තියෙනවා. ඒකට on click එකක් දාලා window වල print කියලා හදාගෙන තිනවා. ඊට පස්සේ ගත්තොත් මෙතන තියෙන invoice එකට අදාළ order ID එක මෙතන හදාගෙන තියෙනවා. ඊට පස්සේ date එක මෙතන අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන bill කරන buyer-ගේ name එක, first name එක, last name එක, එතකොට email එක, mobile number එක, address line එක, line 1 එක, line 2 එක, ඊට පස්සේ city name එක ওই විදිහට අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන payment එකට අදාළ total amount එක මෙතන අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන item ගාන අරගෙන තියෙනවා. මෙතන title එක add කරගෙන තියෙනවා. එතකොට seller ගේ first name එක, last name එක අරගෙන තියෙනවා. එතකොට මෙතන level එක, එතකොට මෙතන price එක මෙතන 2ක් විදිහට දාලා තියෙන්නේ. අපිට price එකක් අගට 0.2ක් වෙනවා. ඒක තමයි මෙතන 2ක් විදිහට දාගෙන තියෙන්නේ. දශම තියෙන පස්සේ තියෙන 0.2. ඊට පස්සේ මේ තියෙන total එකට අදාළ කොටස, එතනත් number format එකෙන් invoice එකේ sub total එක අරගෙන තියෙනවා. මෙතන delivery free එක අරගෙන තියෙනවා. මෙතන සම්පූර්ණ total එක මෙතන PHP tag එක ඇතුලේ echo කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන අවසානයේට මේ copyright statement එකත් එක්ක footer එක තමයි තියෙන්නේ. ওই විදිහට තමයි මම product එක purchase කරාට පස්සේ invoice එකේ
ඒ පර්චේස් කරපු අයිටම් එකට අදාළව data ටික load වෙන විදිය හදාගත්තේ. එහෙනම් ඊළඟට තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.